අපේ රටේ සිංහල කියමනක් තිබෙනවා ලැජ්ජ නැතිකම මාමුදලි කමටත් වඩා ලොකුයි කියලා. අද වෙනකොට ශ්‍රී ලංකාවේ කුණු ගහන, ගඳ ගාන අසුචි වලක් මෙන්ම දේශපාලනයේ නැමැති අසුචි වලට වැටිච්ච කාලකන්ණි දේශපාලන ගණිකාවක් තමයි ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර කියලා කියන්නේ. උදෙක් තමන්ගේ පෞද්ගලික එදිරිවාසිකම් පිරිමසා ගැනීම සඳහා එදා කොළොන්නාවේ අහිංසක ජනතාවගේ ඡන්දවලින් පළාත් සභාවට රිංගලා අනතුරුව මහින්ද රාජපක්ෂ පරදින බව දැනගෙන රටට විනකෙරු මෛත්‍රී රනිල් ප්‍රමුඛ යහපාලන නඩේට එකතු වෙලා පාර්ලිමේන්තුවට රිංගු ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර කිසිදු දවසක රටේ දුක් විඳින වැඩ කරන ලේ දාඩිය වැක්කිරෙන තුරු වැඩ කරපු අහිංසක මිනිස්සු වෙනුවෙන් කිසිදු වචනයක්වත් පාර්ලිමේන්තුවේ කතා කළේ නැත. එදා ලංකාවේ ඉතිහාසය තුල මා ගම්වතුරෙන් තමන්ගේ උපන් ගම වෙච්ච කොළොන්නාව යට වෙද්දී ඒ අසරණ මිනිස්සුන් දිහා පස්ස නොබලපු මීටට මුල්ල කුණු කන්ද කඩාගෙන වැටෙනකොට ඉරුනිකා ප්‍රේමචන්ද්‍රීට බිත්තර කට්ටක් අස්සේ ඇංගිලා අවසානයේදී ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට පළාත් සභාවටත් පාර්ලිමේන්තුවටත් යන්න උදව් කරපු කොළොන්නාවේ අහිංසක මිනිස්සුන්ට පස්ස පෙන්නලා රත්මලාන ආසනයට පැනගත්තා. ඉරුනිකා අද පොර චරිතයක් වී සිටින්නේ තමන්ගේ මිනිමරු පියා ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර බල්ලෙක් වගේ දුමින්ද සිල්වාගේ බොඩිගාඩ්ලගේ අතින් මරුන් කෑමේ ප්‍රතිඵලයට පින් සිද්ධ වීමේ ඉගෙන ක්‍රමය නිසා. සත්‍ය වශයෙන්ම ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර කියලා කියන්නේ තම දේශපාලන ප්‍රයත්න සඳහා දකින ඕනෑම එකෙකුට රෙද්ද උස්සලාරි තමන්ගේ බඩගොස්ත්‍ර දේශපාලනයේ රකින්න කාලකන්ණි අවලම් පහර දේශපාලන ගණිකාවක්. මේ දිනවල ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ රංජන් රාමනායක අතර අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ බවට සැලකෙන වීඩියෝවක් Facebook ඇතුළු අන්තර්ජාලය තුල සංසරණය වන අයුරු දුටුවෙමි. සත්‍ය වශයෙන්ම ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ රංජන් රාමනායක අතර තිබූ ලිංගික අනියම් සම්බන්ධය අපට කිසිදු ගැටලුවක් හෝ අදාළත්වයක් නැත. ඉරුනිකා තමන් කැමැති පුද්ගලයෙකු සමග ගුද ලිංගික සංසර්ගය දෙන්නට ඇයට අයිතියක් ඇත. මන්ද ආත්මය ඇයගේය, ශරීරයද ඇයගේය. ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ රංජන් රාමනායක අඩපටවලින් අපට ඇගිය ගිය දේ නම් ඉරුනිකා රංජන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයන් සමනල නඩය ගෙවී ගිය වසර අතරමාරකට අධික කාලයක් කොතෙක් දුරට රටේ මාජන මුදල් අවභාවිතා කර ඇද්ද යන්නයි. රංජන් රාමනායක ඉරුනිකා අඩපටවල තුලින් ඔප්පු තවත් කරුණක් නම් රංජන් රාමනායක ඉරුනිකා සතුටු කිරීම සඳහා රංජන් විසින් දුමින්ද සිල්වට මරණ දඬුවම ලබා දීම සඳහා අධිකරණ පද්ධතියට දැඩි බලපෑමක් කෙල්ල කළ බවයි. ඒ සඳහා ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර තමන්ගේ ගුද මාර්ගයේ රංජන්ට ලබා දී ගුද සංසර්ගයේ යෙදුණා විය හැකි. අපට ඉරුනිකා ප්‍රේමචන්ද්‍රගේ පෞද්ගලික ජීවිතයේ පෙර සදාන් කළ පරිදි කොටින්ම අදාළ නැත. අපට ගැටලුව ඇත්තේ ඉරුනිකාලා විසින් මේ රටේ අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් මෙලෙස කාලකන්ණි ලෙස විනෝද වීම සහ තමන්ගේ පෞද්ගලික තර පිරිමසා ගැනීම සඳහා රටක ගැටලු සාකච්ඡා කිරීම සඳහා රටේ ගරු උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තු යොදා ගැනීම මිනිස්සුන්ගේ ඡන්ද වලින් පාර්ලිමේන්තු පැමිණ මිනිස්සුන්ට කොකා පෙන්වමින් කරන පාදර ජඩ ක්‍රියාවට එරෙහිවයි. මේ වෙනකොට පෙරේදා නිකුත් වූ රංජන් රාමනායකගේ සහ ඉරුනිකා ප්‍රේමචන්ද්‍රගේ දෙවන අඩපටේ නිකුත් වීමෙන් පසුව ඉරුනිකා ප්‍රේමචන්ද්‍රගේ නීත්‍යානුකූල සැමියා වූ ඉරාන් යටෝවිට දැඩි අපහසුතාවයට පත් වූ බව දැනගන්නට ලැබිනි. එම දෙවන පටය නිකුත් වීම නිසා ඉරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සැමියා වන ඉරාන් යටෝවිටට සිය මිතුරන් විසින් මචං මොකද්ද බං උඹේ වයිෆ් රංජන් රාමනායකට කියලා පස්ස පැත්ත අරගන්න කතාවක් රංජන් එක කතා කරලා තිනා. අයියෝ මොකද්ද බං උඹ ගොන් බඩුවක් නේ බං කරගන්න තියෙන යනුවෙන් සමච්චලෙට මෙන් ඉමෝ වයිබර් WhatsApp දුරකථන පණිවිඩ මගින් සමච්චලෙට භාජනය කර තිබේ. ඒ අනුව දැඩි කෝපයටපත් ඉරුනිකා ප්‍රේමචන්ද්‍රගේ නීත්‍යානුකූල සැමියා ඉරාන් යටෝවිට මේ පිළිබඳ ඉරුනිකා ප්‍රේමචන්ද්‍රගෙන් විමසද්දී ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර පවසා ඇත්තේ රංජන් රාමනායක සමග තමන් ඉදෙහිට වීලු තාලු කරන බවත්. නමුත් මෙම අඩපට්ටයට කතා කරන කාන්තාව සහ පිරිමියා තමන් නොවන බවයි. ඒ කිසියම් පිරිසක් විසින් රංජන් තමන් කෙටවීම සඳහා අනුකරණය කරන ලද්දක් බවට පවසා තිබේ. මෙයින් තවත් කෝපයටපත් ඉරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සැමියා ඉරාන් යටෝවිට ඉරුනිකා ප්‍රේමචන්ද්‍රට ඉතාමත් අසභ්‍ය වචනෙන් බැනවදිමින් තෝ පර බැල්ලි එකත් එක්ක හොඳට බුද්ධියගෙන උකාගෙන තෝ පරවේසි දැන් එනවද ඔය වොයිස් රෙකෝඩින් එකේ ඉන්නේ මම නෙමෙයි කියලා පට්ට කැරවේසි තෝ හිතුවද මම තුම්පනේ කියලා තෝ බල්ලි මාව රෙහට්ටුවා තෝ බදිනකොට මගේ යාළුවෙක් කිව්වා තෝ බදින්න එපා ඕක දහර ගොනෙක් කියලා ඒත් මම ඇව්වේ නෑ යනුවෙන් පවසා ඉරුනිකාගේ මෝට පහරවල් දෙකක් එල්ලකොට තිබේ. මේ ප්‍රහාර වලින් ඉරුනිකාගේ දත් දෙකක් හෙල්ලෙන අතර කටෙන් ලේ වාහනය වූ බවද සඳහන් වේ. අනතුරුව ඉරුනිකා ප්‍රේමචන්ද්‍රගේ නිවසේ සිටි මහසා ඉරුනිකාගේ නැන්ද බවට සැලකෙන
සුවර්ණ ගුණරත්න යන අය මැදිහත්ව හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සැමියාගෙන් බේරාගෙන තිබේ.